අපි බොහොම ගෞරවයෙන් මේ ධර්ම සාකච්ඡාව තුළදී ඔබට මේ තුම් වූ දහම් කාරණා පැහැදිලි කර දෙන්නට අනුශාසනා කරන්නට ගෞරව නමස්කාර පූර්වකව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ. ප්‍රාන්තරණ අපි ඔබ වහන්සේ මහා කම්ම විභංග සූත්‍රය ගැන කළ විග්‍රහයත් එක්ක වහලා තිබුණ දෙයක් ඇරලා පෙන්නවා වගේ වුණා. අපි බොහෝ වෙලාවට මේ මහා කම්ම විභංග සූත්‍රය දේශනාවක් විදිහට බොහෝම අඩුවෙන් තමයි ශ්‍රවණය කරන්නේ. මම නම් මගේ ජීවිත කාලේ පළවෙනි වතාවට තමයි මේ සූත්‍රයම දේශනාවක් ශ්‍රවණය කළේ. ඒ අනුව බලනකොට අපි නොදන්න කාරණා බොහෝමයක් මේ සූත්‍රයේ තුලින් පැහැදිලි කරලා ඔබ වහන්සේ අනුශාසනා කරන්නට යෙදුණා. ඇත්තටම මම හිතන්නේ අපේ ශ්‍රාවකයනුත් ඒ නිසා Taman සිදු කරන දේවල් පිළිබඳව නිති සැලකිල්ලකට ලක් කරන්න නැත්නම් අවධානය ඒ සඳහාම යොමු කරන්නට මේ මනසේ ඉවහල් වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඒ ඇසුරේම අපි ධර්ම සාකච්ඡාව තුළ අපට යොමු වුණු අපිට හිතට දැනුණු ප්‍රශ්න කිහිපයක් ඔබ වහන්සේ ඇසුරේ निराකරණය කරගන්නට බලාපොරොත්තු වෙනවා. අපි හන්දරනේ කර්මය කියනකොටම දැන් මේ බොහෝ වෙලාවට සමාජගත වෙලා තිබෙන්නේ කර්මය කියන්නේ දුකකට කියන. නැත්නම් විපාක කියන එක ඔළුවට එන්නෙම දැන් ඒක නම් කර්මයක්. අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ එහෙම. එතකොට මේ ඔබ වහන්සේ මේ පැහැදිලි කරන එක කාරණාව වගේම මේ කර්මය කියන කාරණාවත් පොඩක් අපි තව ටිකක් පැහැදිලි කළොත් එහෙම ඒක විවිධාකාරයෙන් එන්න පුළුවන්. කර්මය කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා පොඩි පැහැදිලි කිරීමක් කළොත් එහෙම වඩාත් වැදගත් වේවි. වරුණ බොහොම මේ වටිනවා. අපි කර්මය ගැන බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න මේ විදිහට විසඳලා දෙන එක. ඔබ හොඳ තැනකින් ආරම්භ කළේ. අපි පළමුවෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට නමස්කාර කරනවා. ඒ වගේම අද අපි ඉතාම ශ්‍රද්ධාවෙන් සවන් දෙන සියලු සදහැවතුන්ටත් මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ කර්ම කියනකොට ඒක දුක, එහෙම නැත්නම් පව මේ විදිහට හිතන පුරුද්දක් අපි අතරේ සාමාන්‍යයෙන් වරුණ. ඒක ලංකාවේ මිනිස්සු සිංහල භාෂාවත් එක්ක තේරුම් අරන් තියෙන විදිහේ අඩුවක්. ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ගොඩාක් වචන තේරුම් අරගෙන තියෙන බාගෙට. දැන් වේදනාව කියන වචනේ අපි සමහරලාට ඇහුවොත් කොහේ ගිහිලා කායෙන් ඇහුවොත් මේ බුද්ධ දේශනාවේ තියෙන වේදනාව වචනේට ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා පේන් කියනවා. එතකොට දැන් මේ පේන් කියලා කියනකොට මං ඇහුවා දැන් සැප වේදනාවට මොකක්ද එහෙනම් කියන්නේ? වේදනාව කියන වචනේ විඳිනවා කියන එක. ඒතර විඳින්නේ දුක විතරක් නෙමෙයි කියන එක අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඔව්. හැබැයි සාමාන්‍ය වාරි හිතන්නේ වෙන එකක්. සැප විඳිනවා කියන එක සැප වේදනා. ඒතර වේදනාවට නම් පේන් කියන්න බෑනේ. මෙන්න මේ වගේ මේක සංවිඳීමක්. වරුණ අපි ඔය කර්ම කියන එකේදීත් සමාජය තුළ තියෙනවා මේ පැහැදිලි ප්‍රශ්නයක්. මම ට්‍රිවිල් එකක ගහලා තියෙනවා දැක්කව ට්‍රිවිල් වල පිටිපස්සේ තියෙනවනේ එක ලස්සන ඇකි. ඒක මම දැකලා තියෙනවා පින සිංගල් කර්මේ ඩබල් කියලා ගහලා. බලන්න මොකද්ද මේක කියන්න උත්සාහ කරන්නේ. පින සිංගල් එන්නේ මේගොල්ලෝ හිතනවා ජීවිතේ සැප විඳිනට වඩා දෙගුණයක් කර්මේ ඩබල් කියලා කියනවා. සැප විඳිනට වඩා දෙගුණයක් දුක් විඳිනවා කියන එක කියන්න උත්සාහ කරනවා. නමුත් මෙතන පාවිච්චි කරලා තියෙන වචනේ ප්‍රශ්නයක් තියෙනවානේ. පින කියන්නේ ඒතර කර්මයක්නේ. පින සිංගල් කර්මේ ඩබල්. ඉතින් කිසි තේරුමක් නැහැනේ. පින කියන්නේ පුණ්‍ය කර්ම. එතකොට වරුණ කර්මය කියන වචනේ පැහැදිලි වෙතන පවට දුකට පාවිච්චි කරලා තියෙනවා. ඕක තමයි සමාජයේ තියෙන ප්‍රශ්නේ. අපි සමහර වෙලාවට දැන් අපි වර්ණනා කරන්න එන ඇතැම් අය ඇවිල්ලා කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙහෙම ධර්ම කරුණු විස්තර කරලා දෙන්නේ ඔබ වහන්සේගේ හරි පුදුමයි. ඔහොම කිය විවිධ දේවල් වර්ණනාවල් කරනකොට එක මහත්තයෙකුට දවසක් මම කිව්වා මොකක් හරි කර්මයක් වෙන්නේ නැති කියලා. ඒ මොකක් හරි කර්මයක් කියලා කිව්ව ගමන් මේ මහත්තයා අනේ ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ මේක කොච්චර පිනක්ද කිව්වා. එතකොට දැන් මොකක් හරි කර්මයක් වෙන්නේ නැති කියද්දි මේ ධර්මය අහන මහත්තයෙක්ම කියනවා නෑ එහෙම නෙමෙයි ඒක පිනක්ලු. එතකොට මෙතුම මෙතන අදහස් කරනවා පිනට විරුද්ධ වචනේ තමයි කර්ම කියන්නේ කියලා. ඉතින් ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන්නේ කර්ම කියලාම කියන්නේ මම හිතන්නේ ඉන්න. වරුණ නැත කර්ම කියලා 아무තු වචනේ නැහැ නේ. ඕක වෙලා කර්මය කියන වචනේ අල්රයන් කියන්න මේ වඩා ලේසියට එකපාරයක ලිස්සලා යනවා වගේ රූගාගෙන කියනවා කර්ම කියලා. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා තාම ගෞරවයෙන් ශ්‍රවණය කරන ඇත්තෝ අතරත් ඔය මතේ තියනවා කියන එක කියන්නේ මම ඔය මහත්තයෙක්ට එහෙම කියවුණා කියන එක කිව්වේ. ත්‍රිරෝද රතේ අර ඊදුරු මහත්තයෙක් හදපේක අපිට ප්‍රශ්නයක් නෑ. ඒක සමාජයට ධර්මෙ දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එයා සමාජයේ කතාවෙන්. හැබැයි අපි හඳුනන දැන් අපි බෞද්ධයෝ නා. මේ පාරිභාෂිත වචනමාලාවේ තියෙන
මූලික හරය අපි හඳුනගෙන නැතිකම අපේ ලැජ්ජාසහගත තත්ත්වයක්. අනිවාර්යයෙන්ම වරුණ. ඒක අපි දුක් වෙන්න ඕනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා තුළ කර්මය කියන එකේ තියෙන වෙනස, ඒකේ විපාකවල ස්වභාවය ගැන අපි වචන මාත්‍රෙන් හරි වරදලා තේරුම් අරගෙන ඉන්නවනම් ඒක ප්‍රශ්නයක්. එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ අපි. එහෙම. දෘෂ්ටියේ ප්‍රශ්නයක් නෙමෙයි වරුණ මේක. භාෂාව සම්බන්ධ තියෙන ගැටලුව. ඔය රාගය කියන වචන උනත් එහෙමනේ. රාගය කියනකොට බලන්න අපි එකපාරටම කතා කරන්නේ ලිංගිකත්වයේ කියනවද? අනිවාර්යෙන්ම. කියන සමහරලාට රාගයෙන් තොර ආදරයක්, පිවිතුරු ආදරයක්ලු අපිට තේරෙන්නේ ඔය කතා කරන මානසිකත්වය තුළ රාගය කියන එක පාවිච්චි කරලා තියෙන්නේ ඇයි අර ඔය කියන පටු දෙයකට විතරක්. රාගය කියන එකේදී වරුණ මේක කාමරාගය, රූපරාගය, අරූපරාගය කියනකොට කාමරාගය යනු කාම ලෝකයේ පේන දෙයට, ඇහෙන දෙයට සියල්ලට ඇති වෙන ඇල්ම. ඇල්මනේ මේ රාගය කියන්නේ. වරුණ දැන් මේකෙදී අම්මට පුතාගෙන තියෙන ඒ දරුසෙනෙහස රාගයක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් සමාජයේ බොහෝ දෙනෙක්ගේ උත්තරේ අනේ නෑ සොයන්නාස කියනවා. තාත්තා තමන්ගේ දුවව සිපගන්නේ රාගයෙන්ද කියලා ඇහුවොත් නෑ කියනවා. නමුත් මෙතනත් රාගය තමයි. හැබැයි රාගය ශිෂ්ට සම්පන්න රාගයක්. අධර්ම රාගය කියලා එකකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි ඔය මිනිස්සු අර වැරදියට හිතන රාගය. වැරදියට හිතන රාගය කියලා කියන්නේ තාත්තට තමන්ගේ දුව ගැන බිරිඳගේ අදහස් එනවනම්, දුවට තාත්තා ගැන පෙමතාගේ අදහස් එනවනම්, අම්මට පුතා ගැන, පුතාට අම්මා ගැන, අර තමන්ගේ පෙම්වතා ස්වාමියාගේ ගැන හැඟීම් විදියට එනවනම් අන්න ඒවා අධර්ම රාග. ඒතකොට එහෙම නැති සෙනෙහස, දරු සෙනෙහස, මව් සෙනෙහස, පිය සෙනෙහස මේවා තුලත් තියෙන වරුණ රාගෙම තමයි. රාගෙ දුරු කරපු රහතන් වහන්සේට ඒ සෙනෙහස නැහැනේ. රාගෙ දුරු කරාට පස්සේ දරු සෙනෙහසක් නැහැ. දැන් බලන්න කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අම්මා, ඒ මව් භික්ෂුණිය කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගැන තිබුණ දරු සෙනෙහස දෝරේ ගලන තරමට ඒක තමයි එකම බාධකය උනේ රහත් වෙන්න. කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ඕක තේරුණා මේ අම්මාගේ හිතේ තියෙන මං ගැන තියෙන දරු සෙනෙහස නැති කරනකම් අම්මට රාගෙ නැති කරගන්න බෑ. ඒ කියන්නේ අම්මට රහත් වෙන්න බෑ, විරාගී වෙන්න බෑ කියන එකනේ. එහෙනම් විරාගී වෙන්න බෑ කියන්නේ දැන් මෙතන රාගී බාධකයක් තියෙනවා. මොකද්ද රාගී බාධකේ? දරු සෙනෙහස. එහෙනම් දරු සෙනෙහසත් රාගයේ කොටසක්. දැන් මිනිස්සුන්ට ඕක කිව්වම ඕක පිළිගන්නේ නැහැ. දරු සෙනෙහස, මව් සෙනෙහස තුල රාගෙ තියෙනවා ගොගම් පිළිගන්නේ. මේ පිළිගන්නේ නැත්තේ මොකද? මේගොල්ලන්ගේ ඔළුවේ රාගෙ කියලා තියෙන වෙන කෝණයක්. ඒ කෝණේ මෙතන නැහැ කියනවා. ඇත්ත. ඒ කෝණේ නැහැ. හැබැයි රාගෙ කියන්නේ ඒ කෝණේ නෙමෙයි. ඉතින් ඒක නිසා වරුණ මේ භාෂාව ගැන පවා ලොකු ප්‍රශ්නයක්. සෑහෙන ප්‍රශ්න තියෙනවා. රහන් කියන කතාවත් හම්බුනේ දැන් ඒ කියන්නේ ගුණය පිළිබඳවත් අපි වටහාගෙන තියෙන වෙන තැනකින්. ගොඩක් අය මේ වගේ අදහස් වලට යනවා. ඉතින් ඔය මොකද ඔන්නේ රහත් වුණා කියන වචනේ. වරුණ රහත් වුණා කියනකොට මෙච්චර මේ වටින නික්ලේසි බව නෙමෙයිනේ තේරුම් ගන්නේ. එකපාරට අතුරුදහන් නැති වෙන්නේ. සිරප්පු දෙකත් රහත් වෙනවා. එතකොට අපිට සමාජය තුළ බුදුරජාණන් වහන්සේගේ වචන අරගෙන මේ විදිහට වෙන කෝණ වලින් අර්ථකථන තේරුම් ගත්ත තරම් කිසිම ආගමක දැකලා නැහැ. මේ ආගමේ තියෙන වචන ওই විදිහට හැල්ලු කරගෙන. ඒ කියන්නේ හඳුනන අපි දැන් ඒතකොට ධර්මයට හානියක් කරගන්නවා වගේම Tamanටත් මේ හානියක් කරගන්නේ. මේක අපිට හානිය. මොකද අපි අර්ථය තේරුම් ගත්තේ නැහැ කියන එක තුල වරන බුදුරජාණන් වහන්සේට පාඩුවක් නැහැනේ. පාඩුව අපිට. එහෙමයි. එතකොට අපි කර්මයේ පිළිබඳව සමාජයට බොහොම පැහැදිලිව ඒ කරුණේදී සිහි කළ යුතුයි. කර්මය යනු අනිවාර්යෙන්ම පුණ්‍ය කර්ම, පාප කර්ම, ආනෙන්ජ කර්ම කියලා කර්ම වර්ග තුනක් තියෙනවා වරුණ. සාමාන්‍යයෙන් අපි පුණ්‍ය කර්ම, පාප කර්ම විතරයි කතා බහට ලක් කරගන්නේ. ඔව් ගොඩක්. ආනෙන්ජ කර්ම කියලා තව එකක් තියෙනවා. ඒක මොකද්ද? පළවෙනි ධානයේ ඔබ අහලා ඇතිනේ. පළවෙනි ධානයට වරුණ සමවදිනකම් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා තමයි පළවෙනි ධානයට සමවදින්නේ. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්ම වලින් වෙන් වෙලා තමයි පළවෙනි ධානයට සමවදින්නේ. ඔය පළවෙනි ධානයට සමවදින තුරු හිතක පහළ වෙන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි කියන සංස්කාර. ඒ කියන්නේ පින් හෝ පව් කර්ම. ඒතර පුණ්‍ය කර්ම, පාප කර්ම පළවෙනි ධානයට සමවදිනකම් මේ හිතේ හටගත්තට පළවෙනි ධානයෙන් එහාට එතනින් එහාට තියෙන වරුණ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානසඤ්ඤායතන. දැන් මේ හැම තැනකදීමත් කර්ම සකස් වෙනවා. චේතනා පහළ වෙනවා. ඒව වරුණ පුඤ්ඤ හෝ අපුඤ්ඤ නෙමෙයි. ඒ කියන්නේ භාවනාවේ ධානාසිතක් ඇති කරගත්ත මොහොතක ඇති වෙන්නේ පුණ්‍ය සිතුවිලි නෙමෙයි. එතෙන්දි තියෙන වරුණ ආනෙන්ජ කියන චේතනා. ඒ කියන්නේ ඒ තව කර්මයක්. ආනෙන්ජ කර්ම.
ඉතින් අපි මතක් කරනවා පින්නතුන්ට මේ කර්මය ගැන වචනේ ඉඳලම අවබෝධ කරගමු. අපිට දැන් අද කතා කරපු කරුණ වගේ වරුණ මේ කර්මය ගැන අපි හිතන්න ඕන නොදන්නා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ තව බොහෝ දේ තියෙනවා. මේවා අපේ අවබෝධනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ අපිට නොදන්න තව ගොඩක් දේ තියෙනවා. අපි හඳුනන එතකොට දැන් සිත කය වචනය කියලා මේ තුන්දොර පිළිබඳ කතා බහ කරනකොට දැන් ඔබ වහන්සේ දේශනාවේදී සඳහන් කරපු ආකාරයට කුසලය තුල නිරේට යන්න ඒ වගේ කාරණා හතර පිළිබඳ සැලකිලිමත් වෙනකොට මේ සියලු අවස්ථාවන්ම නියෝජනය වෙන්න ඕන. නැත්නම් ඒ සෑම සිතෙනුයි කයනුයි වචනෙනුයි ඒ තුනෙන්ම මේ අකුසල් හෝ කුසල් සිදු වෙන්න ඕනද නැත්නම් එහෙම හිතෙන් විතරක් එහෙම වුණොත් එතකොට කයින් විතරක් වුණොත් වචනෙන් විතරක් වුණොත් එහෙම එන්නෙන් වශයෙන් වුණත් ඒ ආකාරයටම විපාක දෙනවා. වර්ණ ඔබ අහන්නේ දැන් අපි කිව්වා දේශනාවේ මේ විදිහට දස කුසල් වඩන කෙනෙක් දුගතිය යන්න. එහෙම නැත්නම් දස අකුසල් වඩන කෙනෙක් සුගතිය යන්න බලපාන්න එක්ක පෙර ජීවිතයක හරි. එහෙම නැත්නම් මේ ජීවිතයේ පසු කාලිනව මොහ හරි කරපු කර්මයක් හරි මරණාසන්න වෙලාවේ යම් කර්මයක් හරි බලපානවා කියලා. ඔබ අහන්නේ මේ කර්මය සිතින්ද කයින්ද වචනෙන්ද මොකෙන්ද කියන එකනේ. ඒකේ වරුණ විශේෂයක් නෑ. දැන් අපි අම්බපාලිගේ කාරණාවේදී ගත්තොත් එතන වචනේනේ. ඔව්. නේ? තනි එකයි. එතන වචනේ. ඊට පස්සේ අපි කවර මේ මං දේශනාවේ ගත්ත උදාහරණම ගත්තේ හොරෙක් කැවුමක් පූජා කරලා මේ ජීවිත කාලෙම දස අකුසල් කරපු මිනිසයා අර කැවුම පූජා කරපු පිනට බූමාට දෙවියෙක් වුණා කියලා. එතකොට එතන බලන්න කායික ක්‍රියාවක්. අතන අම්බපාලිගේ ඒ භික්ෂුණියා ජීවිතයේදී වාචසික ක්‍රියාවක්. ඊට පස්සේ අපි මේ දේශනාවෙම උදාහරණයට ගත්ත අර චීවරයට ඇල්ම ඇති වෙච්ච ඉනිකුණා වෙච්ච ස්වාමීන් වහන්සේගේ සිදුවීම එතන ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වෙච්ච ලෝභසිතුවිල්ල. එතකොට මනෝ කර්මයක්. එහෙනම් මෙතෙන්දී ඔය මේ යම් කුසලයක් අභිභවායන අකුසල් හෝ අකුසලයක් අභිභවායන කුසලයට හෝ වරුණ කයින් හෝ වචනින් හෝ හිතින් හෝ ඕන විදිහක කර්මයක් හේතු වෙන්න පුළුවන්. ධර්මාශෝක රජතුමාගේ අවස්ථාවේ ගත්තොත් තනිකර සිතුවිල්ලක්නේ. අඩු තරමේ අර දැන් කියන්නේ ඒ වෙලාවේ පවන්සලසල හිටපු ඒ සේවිකාව කවුද මට මං වගේ කෙනෙකුට ගහන්න කියලා වැඩක් කරනකොට සිහියෙන් වැඩක් කරන්න ඕනේ. මේක මට ගැහුවනේ බලන් යනකොට මං වගේ අධිරාජ්‍යවාදියෙකුට කියලා මේ මාන්නයට ආපු සිතුවිල්ල. හැබැයි වරුණ ඒ සිතුවිල්ල වචනෙන්වත් ක්‍රියාත්මක කරේ නෑනේ. කයින් ක්‍රියාත්මක වුණෙත් නෑ. ඇයට ගැහුවේවත් ඇයට බැන්නේවත් මුකුත් නෑ. හිතුණා. බලන්න සිතුවිල්ල පවා අර කරපු සියලුම පුණ්‍ය කර්ම ටික යටපත් කරන්න මරණාසන්න මොහොතේ සිතුවිල්ල තෙන්දි ප්‍රබල වෙනවා. සමහරු කියනවා හඳුනේ ඔය කාරණාවේදීම මට ඒක හිතුණා විතරයි මේ මං කලේ නෑනේ කියලා. එතකොට ඒ හිතීම හරි ප්‍රබලයි. එතකොට වැරද්දකට වරුණ දැන් ඔය අපි දන්න එක්තරා කාන්තාවක් ඇය හරියට ධර්මය අහනවා. පුදුම විදියට ධර්ම ගෞරවයක් තියෙනවා. නමුත් ඇය පුදුමාකාර අවාසනාවන්ත කර්මයක් රැස් කරගන්නවා. ඇයට මේ හැමතිස්සෙම තමන්ගේ අම්මත් එක්ක තරහ යනවා. වයෝවෘද්ධ අම්මත් එක්ක තරහ යනවා. සමහරවිට ඇය කොහේ හරි ගමනක් ගිහිල්ලා ආවත් අම්මාගේ පුරුද්දක් තියෙනවලු. දැන් මේ විවාහ වෙලා දරුවොත් තියෙන කාන්තාවක් මේ අපි කියන කෙනා. හැමතිස්සෙම අම්මා ඒත් තාම හොයනවා. ඒ කියන්නේ තමන්ගේ මේ දුව විවාහ වෙලා දරුවෝ ඉන්න මව් කෙනෙක් වුණත් දුවගෙන තාමත් අම්මා හෙවිල්ලක් තියෙනවා. ඉතින් ගමනක් ගිහිල්ලාව කොහෙද ගියේ මොනවද කරේ එකක අහනවලු. ඉතින් මේකට මේ දුවගේ හිතේ තරහට මේ දුව හැමතිස්සෙම කියනවා මැරිලවත් යන්නේ නැනේ මේ ගෑණි. දැන් මේ අම්මට කියනවා හැමතිස්සෙම. සමහරවිට හිත ඉන්නවලු. හිතේ එනවලු පුදුම තරහක් මැරියන්කෝ දැන්වත් කියලා. ඒතර වරුණ මේ අම්මා ගැන මේ හිතන සිතුවිල්ල පුංචි නෑ. දැන් අම්මට ඒ වගේ වචනයක් කියන එකත් පුංචි නෑ. බලන්න දැන් ඔච්චර මැරෙන කතන්දරයක් නෙමෙයි වරුණ. අර සාලියගේ පෙම්වති අශෝකමාල ඇයි ෂැඩොල් පවුලක ඉපදුනේ? ඇය අතීත ජීවිතයක හොඳ සිටු පවුලක හොඳ මේ සැපට හිටපු කුමාරිකාවක්. එතකොට කෑම ටික කනකොට බත් ඇට විසිරවනකොට අම්මා චෝදනා කළානේ ඔය බත් ඇට ඔහොම විසිරව කන්න එපා. ඔහොම කන්නේ මේ ෂැඩොල් කෙල්ලෝ කියලා. දැන් මේ අම්මා කිව්වේ ඔහොම කන්න එපා. ඔහොම කන්නේ ෂැඩොල් කෙල්ලෝ. ඔව්. එතකොට දැන් මෙයාගේ මාන්නෙට මේ දුවට එයාගේ හිතේ තියෙන එයා ෂැඩොල් අයට කැමති නෑ. ඒ පෙන්නන්න බෑ. අපි හරි සැපට ඉන්නයි. දැන් එහෙම හිතාගෙන ඉනකොට අර ඕ වගේ කරන්නේ ෂැඩොල් කෙල්ලෝ කිව්වකම නිකන් එයාට ෂැඩොල් කෙල්ල කිව්වා වගේ තරහ ගියා. මං ඒ ෂැඩොල් කෙල්ල අම්මනේ
කිව්වා. එච්චරයි. දැන් ඔය අදත් සමහර ළමයි ඔහොම කියනවා ගත් කරටම. මට අම්මටනේ කියලා ඔහොම කියනවා. වරුණ මේ අර සැඩොල් කෙල්ල මන් නෙමෙයි අම්මනේ කියපු වචනේ පොඩි චේතනාවක් අපිට ඒ ජීවිතේ කරන අනිත් කර්මත් එක්ක බලනකොට මේක පොඩි චේතනාවක් කියලා හිතුණාට වැඩේ පොඩි උන්නේ නෑනේ. ඒතර සසරේ ආවයි. කෙලින්ම සැඩොල් පවුලක ඉපදුනා කියලා කියන්නේ දැන් මොනවද කන්නේ සැඩොල් කෑම, බොන්නේ සැඩොල් ජීවිතේ පානයන්, නිදා ගන්න තියෙන්නේ සැඩොල් ගෙදරක තියෙන පහසුකම් එක්ක මුළු ජීවිත කාලෙම දැන් ගෙවෙන්නේ අර වචනෙට අදාළ විදිහේ චේතනා තමයි දැන් මේ සංස්කාර හදලා දීලා තියෙන්නේ. ඒ නිසා මේක භයානකයි. මේකේ අපි සිතුවිල්ලකට හෝ වචනයකට හෝ සීමා වෙන එක පුංචි දෙයක් කොට සලකන එක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ හඳුරන්නේ මට හොඳ අවස්ථාවක් ඔය ගිය සතියේ මගෙන් කෙනෙකු වැඩසටහන ඉවරනාට පස්සෙම මේ විමසු ප්‍රශ්නයක් අපි කරන පව්වල විපාකය වෙනස් වෙන ආකාරය පිළිබඳ විමසුවේ අපි ලොකු සතෙක් මැරුවාම ඒකේ විපාකය ලොකුද, කූඹියෙක් මැරුවාම ඒකේ විපාකය අඩුද, එහෙම කියන කාරණාව පිළිබඳ විමසා සිටියා. මෙතනදිම ඒ සඳහා පිළිතුරක් ලබා දුන්නත් වඩාත් වැදගත් වෙයි. වරුණ ඒ කරුණේදී අපි තේරුම් ගත යුතුයි සතෙකුට ශරීරය ලොකුවට තිබ්බත් පොඩියට තිබ්බත් ඒ සතාගේ මානසිකත්වයෙන් තමන්ගේ ජීවිතයට ආදරය කරන්නේ කොහොමද? ඒ සතා ලොකු වුණත් පොඩි වුණත් ඒ සතා මොන සතා වුණත් තමන්ගේ ජීවිතයට එකසේ ආදරේ. කියන්නේ කූඹියා වුණත් අලියා වුණත් කූඹියත් තමන් ජීවත් වෙන්න ආසයි. අලියත් තමන් ජීවත් වෙන්න ආසයි. සමහරවිට ඉතින් ඒගොල්ලන්ට හිතුවිල්ලක් නැහැ කියලානේ. සමහරව අහනවා එහෙම හිතන්න පුළුවන්ද? එහෙම ආස කරන්න පුළුවන්ද? දැන් මේගොල්ලන්ට හිතෙන්නේ මේගොල්ලෝ දැන් කූඹියා දිහා බලනකොට වරුණ කූඹියට කතා කරන්න බෑ. දැන් අපේ මනසකින් මේක බලන්නේ. ඌ නිහඬයි. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔව්. එහෙම බබා වගේ. එහෙනම් ඉතින් අර පැණි රහ ටික හොයාගෙන යනකොට අපිට වඩා ඉවත් වෙනවනේ කූඹියට. බොහොම හොඳ හරි අගේට ගිහිල්ලා ඒව හොයාගෙන කනවා. එතකොට ඒගොල්ලන්ට කන්න බොන්න මේක මතක තියාගත යුතුයි වරුණ. විඥානය ගැන තියෙනවා මිනිසුන්ගේ සිතු ස්වභාවයෙන් මේ විඥානය අපිට විතරයි. විඥානය මේ තේරෙන අය ලෝකවල අයට විතරයි. සත්තුන්ට විඥාන නැතුව ඇති. ඒ නිසාම තමයි ඔය අර අපි මුලින්ම කතා කරපු විදිහට කිසි විඥානයක් නැහැ. ඔව් වරුණ. විඥානය නිරුද්ධ කළා නම් රහතන් වහන්සේ නම. එහෙමයි. ඒක වටිනාකම අතුරුගෙන නැහැ. ඔව් විඥාන නිරුද්ධ වෙලා. එනේද කූඹියට විඥානේ නැත්තම් කූඹිය රහත් වෙලා දැන්. ඒක රහත් වෙලා නේ පිරිනිවන් පාලා ඉන්න ඕනේ. විඥාන නිරුද්ධ වුණා කියලා කියන්නේ. ඒ නිසා මේ විඥාන ක්‍රියාකාරීත්වයට මේ සියලු සත්වෝ හසු වෙලා ඉන්නේ. විඥානය කටගත්ත කියන්නේ වරුණ සැප වේදනා දුක් වේදනා ඔක්කොම එනවා. සතෙකුට උනත් තමන්ගේ දරුවා නැති වෙනකොට ඒ සත්ත්ව ලෝකවල ස්වභාවය වෙනස්. සමහර සත්තු වෙනවා සත්තු ඒ තමන්ගේම පැටවුන් කනවා. කන පූසෝ එහෙම. ඒක එක එක ලෝකවල හැටි වරුණ. එතකොට ඒ විවිධ අවස්ථාවලදී ඒ අය ඒගොල්ලන්ගේ ලෝකයට අනුව වේදනා විඳිනවා. සංඥා ඇති වෙනවා. චේතනා පහළ වෙනවා. හොඳට මතක තියාගන්න සත්තු පවරුණ කය හසුරන්නේ චේතනා නිසා. වචන හසුරන්නේ චේතනා නිසා. වචන කියනකොට ඒගොල්ලන්ගේ වචන වෙනස්. අපේ ක්‍රමේ වෙනස්. ඒ අය අදහස් ප්‍රකාශ කරන හැටි. ඒතර මෙතනදී අපි කියන්නේ මොන සතා වුණත් වරුණ ස්වභාවයෙන්ම තමන්ගේ ජීවිතයට ආදරය කරනවා නම් ඒ කොයි සතාව මැරුවත් ඒ සතාට ඇති වෙන වේදනාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට අපේ පැත්තෙන් අපි චේතනා පහල කරන විදිය. මම එකක් කියනවා මෙහෙම. සමහර වෙලාවට කූඹියෙක් මරනට වඩා අලිය මරණකදී පව වැඩි වෙන්න පුළුවන්. දැන් එතුමත් විමසා සිටි එහෙමම තමයි අපි ආයාසයක් වැඩි උත්සාහයක් ඒ පැත්තෙන් පව වැඩි. ඇයි වරුණ? චේතනා පහල කරන ප්‍රමාණය වැඩි. බලවත් සතා ශක්තිවන්ත බලවත් වෙන්න ඒ සතා මරන්න යොදන උපක්‍රමයේ වැඩිනේ. සමහරලාවට විවිධ සැලසුම් හදලා උපක්‍රමශීලීව මරන්න සිද්ධ වෙනවා. එතකොට මරණ වෙලාවේ සමහරට ඒ සතා එක සටන් කරමින් මරන්න වෙනවා. ඒ සඳහා දරන ආයාසයත් එක්ක ප්‍රතිචාරයත් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. වෙනසක් වෙනද? අහිංසක කූඹියෙකුට කකුලකින් ජග් ගාලා ගහනවා වගේ එකක් නෙමෙයි අතන. එතකොට වරුණ ඒ චේතනා මොහොතින් මොහොත එක චේතනාවක් නෙමෙයි. අත උස්සන්න, අත ඈත් කරන්න, අත විසි කරන්න විවිධ විදිහට මේ හැම එක තුලම චේතනා තියෙනවා. දැන් චේතනා තියෙනවා. ඒ හැම චේතනාවම වරුණ කර්ම. එතකොට බලවත් සතෙක් වෙනුවෙන් රැස් වෙන කර්ම ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි. පුංචි දුබල සතෙක්ව මරණ ප්‍රමාණයට වඩා ඒ පැත්තට අනුව කර්මය වැඩි වෙන්න පුළුවන්. නමුත් ප්‍රාණඝාත කර්මයක් හැටියට ගත්තොත් වරුණ තමන්ගේ චේතනාවේ බලවත්කම, චේතනාවේ පහළ වෙච්ච
විදිහත් එක්ක තමයි කර්මය වෙනස තියෙන්නේ. නැත්නම් සතාගේ සයිස් එකට නම් නෙමෙයි. අපේ හඳු දැන් තව කාරණාවක් ඔබ වහන්සේ දේශනාවේදී සඳහන් කරපු කාරණාව ඇසුරේම ගොඩනැගෙන මට මේ ප්‍රශ්නයක්. දැන් අකුසල් කරලා සුගතිගාමී වෙන්නේ වගේම කුසල් කරලා නිරේ යන්න මේ කාරණා පැහැදිලි කිරීමත් එක්ක මේ తත්වය වෙනස් කරන්න පුළුවන් අරහත්වයෙන් පමණ. රහත් වීම නැත්නම් මේ උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීමෙන් පමණද මේ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්? නැත්නම් ඕනෑම කෙනෙකුට මේ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ පළවල ඕන කෙනෙකුටත් මේක ඒ ලෙසින්ම බලපානවද නැත්නම්? වර්ණ දැන් සෝතාපන්න වෙනකොටම චතුහපායහිච විප්පමුත්තෝ. නෝ. මේ දේශනාවේ විනිපාතයක් ගැනනේ කියන්නේ. එහෙමයි. අපායක් ගැන. ඒ කියන්නේ අකුසල් මතුවෙලා කුසලයේ යටපත් කරලා දස කුසල් කරන කෙනෙක් දුගතිය යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට සෝතාපන්න වෙච්ච කෙනාට ওই දේශනේ අදාළ නැහැ. ඒ කියන්නේ අනිත් පැත්ත බැලුවත් සෝතාපන්න කෙනා දස අකුසල් කරන්නේත් නැහැ. ඒ නිසා එයා මේ දස අකුසල් කරන සෝවාන් කෙනෙක් සුගතිය ගියා කියන කතාවක්වත් නැහැ. එතකොට කුසල් කරලා නිරේ යන ඒක කොහොමත් නැනේ වරුණ චතුහපායහිච විප්පමුත්තෝ. සෝතාපන්න කෙනා සතර අපායන් සදහටම නිදහස්. එතනින් උඩට සෝවාන් වෙච්ච මොහොතේ සිට ඔය මහා කම්මේබංග සූත්‍රය මේ නිදහස්. ඒ කියන්නේ මහා කම්මේබංග සූත්‍රය තුල ඒ පෙන්නපු පුද්ගලයෝ 4 දෙනාම එහෙමයි. සෝවාන් වෙච්ච කෙනාට අදාළ නැහැ. එතකොට ඔතන 4 දෙනාකින් එක්කෙනා ඉන්නේ වරුණ. ඒ කවුද? දස කුසලයෙන් සුගතිය උපදින කෙනෙක් ගැන කියවනේ. ඔව්. එයා විතරයි සෝවාන් ඵලයේ සිට අපි කියමු අරහත් මාර්ගය දක්වා ඔන්න ඔය 7 දෙනා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනත් අදාළයි හිතෙන්ට. එතකොට ඔය සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ, සකදාගාමි මාර්ගයේ, සකදාගාමි ඵලයේ, අනාගාමි මාර්ගයේ, අනාගාමි ඵලයේ, අරහත් මාර්ගයේ. ඔය සියලු දෙනා දස කුසලයෙන් සුගතිය උපදින අය. අරහත් මාර්ගයේ කෙනෙක් වුණත් සාමාන්‍යයෙන් වරුණ සුද්ධාවාසය වගේ තමයි හිත පිහිටගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අරහත්ත්වයටපත් නොවි ජීවිතේ නැති වුණොත් ඒත් සුගතියක උපදිනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අනිත් 3 දෙනාම සෝවාන් වීමෙන් පස්සේ නිදහස්. ඉතින් මේකෙදි එහෙනම් ඉක්මනට සෝවාන් වෙන්න මහන්සි ගන්න තමයි තියෙන්නේ වරුණ. හොඳයි. හඳුනන්නේ තව දෙයක් දැන් චුතිසිත පිළිබඳව වහන් සඳහන් කළා. දැන් එතුමෙකුට හිතෙන්නට පුළුවන් එහෙනම් චුතිසිතම තරම් ප්‍රබල නැහැයි කියන කාරණා. ඒක එක්තරා තැනකදී ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඒකේ ප්‍රබලත්වයත්. හැබැයි සමහර තැන් ඊට පෙර චුතිසිතට ආසන්න නැතුව ටිකක් එහා ඉඳලත් මේක බලපානවායි කියන කාරණේ. චුතිසිත පිළිබඳව තව ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්න කොහොමද? චුතිසිතේ වරුණ දැන් මෙතන අපි සමහර දේශන තියෙනවා රාගසිත පවත්වද්දි මැරුණොත්, ද්වේෂසිත පවත්වද්දි මැරුණොත් දුගතිය උපදිනවා කියලා පෙන්නපු සූත්‍ර තියෙනවා. උදාහරණයකට ආදිත්ත පරියාය සූත්‍ර වගේ සූත්‍ර. ඊළඟට වරුණ සෝතානුදත සූත්‍ර කියලා තියෙන සූත්‍රයක් අංගුත්තර නිකායේ. දැන් ඒ සූත්‍රයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා රාගෙන් මැරුණත්, ද්වේෂයෙන් මැරුණත්, මෝහසිතින් මැරුණත්. ඒ කියන්නේ මරණාසන්න වෙලාවේ රාගසිතින්, මෝහසිතින්, ද්වේෂසිතින් මැරුණත් සුගතිය උපදිනවා කියනවා. මරණාසන්න වෙලාවේ. කවුද? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපේක්ඛිතා, දිට්ඨිය සුප්පට විද්දා කියන කරුණු පහ වඩන කෙනා රාගයෙන් මැරුණත් මැරෙන වෙලාවේ සුගතියේ නිකන් සුගතිය නෙමේ අඤ්‍යතරං දේවනිකායන් උපජ්ජන්ති. යම්කිසි දිව්‍ය කොටසකම උපදිනවා කියනවා. රාගයෙන් මැරුණත්, ද්වේෂයෙන් මැරුණත්, මොහෙන් මැරුණත්. ඒ කොහොමද හොඳ? ඒකට අන්න බොහොම වටින ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඕක හොයන්න ඕනේ. ඇයි ඒ? බුදුරජාණන්සේ පරස්පර විරෝධී දේශන කවදාකවත් කරන කෙනෙක් නෙමෙයිනේ. මේවා විසඳ ගන්න වරුණ ඔය සූත්‍ර වලින්මයි කරුණ තියෙන්නේ. හරිම පැහැදිලි බුදුරජාණන් වහන්සේ ඔය සුතා, දතා ආදී සුතා කිවි ධර්මය අහන, දතා ඒ ධර්මයේ මනසින් දරාගෙන ඉන්න, වචසා පරිචිත වචනෙන් පුරුදු පුහුණු කරන, මනසින් විමසන, දිට්ඨියසුප්පටි විද්දාන ඒක තමයි වටින්නේ. ධර්මයේ තුල වරුණ පැහැදිලි අවබෝධ ඇති කරගත්ත දෘෂ්ටියක ඉන්නවා. සමහරවිට මේ දෘෂ්ටියක ඉන්න කෙනා සෝවාන් කෙනෙක් වෙන්න පුළුවන්. වරුණ ඒ දෘෂ්ටිය පිරිසුදු කරගත්ත කෙනා රාගසිතින්, ද්වේෂසිතින් මැරුණත් ඇයි දෙව්ලෝක උපදින්නේ? ඒකට හේතුව මොකද්ද? වරුණ මහා නාම කියලා ශාක්‍ය වංශිකයෙකුත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔය ප්‍රශ්නේම අහනවා. ඒ කියන්නේ එයා කියනවා නගරේ ඇවිදගෙන යන වෙලාවට ධර්මයේ මතක් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. මේ මහා ටවුන් වල ඇවිදන් යනකොට වරුණ හිත විසිරෙනවා, පේන දේවල් වලට, ඇහෙන දේවල් වලට ධර්මයේ අමතක වෙනවා මිනිසුන් ඒ වෙලාවට. ඉතින් මහා නාම ශාක්‍ය වංශිකයා කියනවා ස්වාමීනි මේ වෙලාවට
රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි මේවා හිතේ මතුවෙනවා. ලෝභ, ද්වේෂත් එක්ක හිත යට වෙනවා. දැන් එහෙම යට වෙලා තියෙන හිතක් බැරි වෙලා හරි ඒ වෙලාවේ මැරුණොත්. දැන් මහානාම ශාක්‍ය වංශිකයාට පස්සේ කොයි වෙලේ හරි සිහිය පිහිටනවනේ. ධර්මෙ මතක් වෙනවනේ. මතක් වෙච්ච ගමන් වරුණ හිතට බයක් එනවලු. දෙයියනේ මම මෙච්චර වෙලා හිතේ ඉඳලා තියෙන මේ කෙලෙස් අරමුණක් නේ කියලා. ඉතින් මම ඒ සිතුවිල්ල හිතේ තියෙන වෙලාවේ මැරුණොත් කොහේ උපදීද? අන්න මහානාම ශාක්‍ය වංශිකයට ආවේ චුතිසිත ගැන බය. ඒතකොට වරුණ එහෙනම් ඒ කාලේ ශ්‍රාවකයන්ටත් ওই බය තිබිලා තියෙනවා. දැන් එතකොට මේකෙදි මොකද්ද බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ? කෙනෙක් රාගසිතින්, ද්වේෂසිතින්, මොහසිතින් මැරුණත් බොහෝ කලක් ඔබ මහානාම බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන හිත පවත්වපු කෙනෙක්. කියන්නේ දීඝරත්තං, දීර්ඝ කාලයක් ඔබ මේ ධර්මයට හිත පුරුදු කරපු කෙනෙක්. ඕකේ තේරුම අර සුතා දතා ආදී ධර්ම ටික මහානාම පුරුදු කරපු කෙනෙක් වරුණ. ඒ නිසා මහානාම ඔබේ මරණය කවදාකවත් කළු එකක් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඔබ මැරිලා දුගතිය යන්නේ නැහැ කියනවා. උපමාවක් කියනවා වරුණ. ගිතෙල් හට්ටියක් අතේ තියාගෙන ඒ දණ්ඩකින් යනකොට දැන් අපි දන්නවා ඒ දණ්ඩක් සාමාන්‍යයෙන් අල්ලගන්න අත්වාරු බොහෝ විට ඒ දඬු වල නැහනේ. දැන් ඔය සමහරලාට ඒ දණ්ඩක් දානකොට එතනින් අල්ලගන්න අත්වාරුකොත් හදනවා. නමුත් සාමාන්‍ය ඒ දඬු වල අත්වාරු නැහැ. එතකොට අත්වාරුව ගන්න අත් දෙකෙන්නේ. එක අතක් ඉස්සෙද්දී අනිත් අත පාත් වෙනවා. අත් දෙක දෙපැත්තට දික් කරගෙන පියාඹන්න වගේ එක අතක් ඉස්සෙනවා, එකක් පාත් වෙනවා. පාත් වෙච්ච එක ඉස්සෙනකොට ඉසිච්ච එක පාත් වෙනවා. ඔහොම කර තමයි බැලන්ස් කර කර වාරු අරගෙන ඔය දණ්ඩෙන් යන්නේ. දැන් ඔය යන අතරේ මෙයාගේ අතේ ගිතෙල් හට්ටියක්. වරුණ මේ අර වාරු ගනිමින් අත වනවන උහම යනකොට ගිතෙල් හට්ටිය අත ඇරෙනවා. දැන් මේ ඒ දණ්ඩට යටින් ගලාගෙන යන දියපාර තියෙනවනේ, ඇලපාර. ඔය ඇලපාරේ පතුලේ තියෙන්නේ ගල් තලාවක් කියමු. පොඩි ගල් තලාවක් එක්ක මේ පුංචි වතුර පාරක් ගලන ඇලක්. වතුර පාරත් එක්ක මේ ඒ දණ්ඩ උඩින් මෙයා යනකොට වරුණ ගිතෙල් හට්ටිය අත ඇරෙනවා. හට්ටිය කෙලීම වතුර කපාගෙන ගිහිල්ලා වදිනවා අර ගල් තලාවේ. හට්ටිය බිඳෙනවා. බිඳුනට පස්සේ වරුණ මැටි කටු ටික හට්ටියේ තියෙන ඒ කටු ටික එහෙම්මම හට්ටියේ බිඳිලා ගල් තලාව උඩ ඉතුරු වෙයි. මොකද වෙන්නේ ගිතෙල් ටිකට? උඩ ගියා. වරුණ මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔබ මේ වෙලාවේ ඔය අහන මරණය දකින්නකෝ ඔය හට්ටියට වෙච්ච දේ වගේ. ඒ කියන්නේ ගල් තලාවේ වදිනකොට බිඳුනා වගේ හිතන්නකෝ ඔබේ මරණය. මැටි කටු ටික ඒ බිඳිච්ච තැන ඉතුරු වෙද්දී ගිතෙල් උඩ ගියා වගේ මේ කය ඔබ මේ මනුස්ස ලෝකේ තියලා ඔබ දෙව්ලෝ උපදිනවා කිව්වා. ඒ මොහොතේ මැරුණොත්. දැන් මේ කියන්නේ පැහැදිලිවම රාග ద్వේෂ මොහ සහිත සිතක මැරුණොත් මොකද වෙන්නේ කියලා අහපු ප්‍රශ්නෙට උත්තරේ. වරුණ දැන් මේක මෙහෙම වෙන්නේ ඇයි? ඒක දැන් චුතිසිත ගැන කතා කරන හැමෝටම ප්‍රශ්නයක්. වරුණ ඔකට හේතුව මේකයි. මේ උපමා අහලා ඇති ඕන තරම්. හැබැයි මේවට ගලප ගන්නයි ඕන. අහලා තියෙන කරුණ. ඔන්න ගලපා දීමක් කරන්න ඔය අංගුත්තර නිකායේ තියෙන එක උපමාවක් ලස්සන ලුණු කැට දෙකක් අරගෙන සමාන ඔය එක සමාන ලුණු කැට දෙක වරුණ එකක් දානවා වතුර වීදුරුවකට අනිත් එක දානවා ගඟකට. ලුණු කැට දෙක සමානයි. සම්පූර්ණ ප්‍රමාණයෙන් ඝනත්වයෙන් ඔක්කොගෙම සමානයි. වරුණ මේ ලුණු කැට දෙක කොච්චර සමාන වුණත් වතුර වීදුරුවට දැම්මම තියෙන ප්‍රතිඵලයේ ගඟට දැම්මම නැහනේ. සමාන වුණා. කැට දෙක සමානයි. වතුර වීදුරු ලුණු රහ කරනවා. ඔව් ඒක පුළුවන්. ගඟ බෑ. ගඟ ලුණු රහ කරන්න අර කැටේට බෑ. එතකොට වරුණ ලුණු කැට දෙකේ සමානකම විතරක් නෙමෙයි මේ ප්‍රතිඵලයට බලපෑම කරන්නේ. ඒ ලුණු කැට බාරගත්ත යම්කිසි ඒ ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ජල ප්‍රමාණයට අනුව ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ ප්‍රතික්‍රියා කරන ඒ ග්‍රාහකයාත් අනුව තමයි වෙනස් වෙන්නේ. මේකේ තේරුම මේකයි වරුණ. ඔය ලුණු කැටේ වගේ තමයි චුතිසිත. ඔව්. එතකොට යම්කිසි කෙනෙකුගේ චුතිසිත තවත් කෙනෙකුට බලපෑමක් වෙන්නේ නැහැ කියලා කිව්වේ. කෙනෙක් රාගසිතින් මැරුණම දුගතිය යනවා. තව කෙනෙක් ඒ රාගසිතින්ම මැරිලා දෙවිලෝ යනවා. දැන් මේ මොකද්ද උනේ? දෙන්නගෙම රාගසිත සමානයි. ඒ රාගසිත ලුණු කැට දෙක වගේ. එතකොට දෙන්නගේ මනසේ වරුණ අර බලපෑම උනේ නැති කෙනාගේ මනස සුතා දතා වචසා පරිචිතා කියන ධර්ම ටික නිසා පුළුල් වෙලා. ඒ කියන්නේ එයාගේ මනස ධර්මයෙන් පුළුල් කරගත්ත මනසක්. ධර්මයෙන් පුළුල් කරගත්ත මනස කියන්නේ ගංගාවක් වගේ පුළුල් මනසක්. ඒ මනසට අර රාගසිත නැමැති ලුණු කැටේ වටනම ඒක දැනෙන්නේ නැහැ. දැන් මෙහෙම ධර්මයේ හිත පුරුදු කරලා ප්‍රඥාව වඩලා නැති මනස, පෘතජ්ජන මනස වතුරු විදුරුවක් වගේ පටුයි. එයා හැම දෙයක් දිහාම පටු විදියට විතරයි බලන්නේ.
එයාට වරුණ අර චුතිසිත කියලා කියන ඒ ලුණු කැටේ වතුර වීදුරු ලුණු රහ කරා වගේ ලොකුවට බලපානවා. දැන් ඔබට තේරෙනවද චුතිසිත සමාන වුණාට ප්‍රතිඵලය වෙනස් වුනේ කෙනෙක් අපාය කෙනෙක් දෙව්ලොව ගියේ එයාගේ මනසේ තියෙන පුළුල් බව සහ පටු බව. ඒතකොට දැන් මේක අපිට මේ අවසාන තීරණයට එන්න තියෙන වරුණ අපි චුතිසිතටවත් බය නොවි ඉන්න නම් චුතිසිත මොන සිතක් වුණා. දැන් මේකෙදි සමහරු කියනවා අපි කොච්චර කොහොම ධර්ම පුරුදු කරත් මැරෙන වෙලාවේ මොන සිතුවිල්ලක් කියද කවුද දන්නේ කියනවා. ඉතින් මේකට හොඳම විසඳුම තමයි ඔබ දැන් මේ දේශන අහමින් මනස පුළුල් කරගන්න. පංච උපාදානස්කන්ධ ගැන පටිසමුපාද ගැන හොඳට තේරුම් අරගෙන මනස පුළුල් කරගන්න. පුළුල් මනසක් හදාගත්ත කියන ඔබේ මනස ගඟක්. චුතිසිත මොන රාගසිතක් මොන ද්වේෂසිතක් ආවත් ඒ ලුණු කැටේ දැනෙන්නේවත් නැහැ. එහෙමයි. බොහොම පැහැදිලි විසඳුමක් කරනවා. එහෙමයි. අපි හන්තරේ දැන් ඒ වගේ තත්ත්වයක්ද එතකොට අර රහතන් වහන්සේලාට තිබෙන්නේ. රහතන් වහන්සේලා කොච්චර යම් දැන් රහත්ත්වයටපත් වුණාට පස්සේ මොන වගේ කටයුත්තක් කළත් ඒවෙන් විපාකීය පිළිබඳව උන්වහන්සේලාට බියක් එකක් ඇති වෙන්නේ නෑ වරුණ. එතන ස්වභාවය නෙමෙයි රහතන් වහන්සේගේ තියෙන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය තමයි රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම කර්මක් ක්ෂය කරපු කෙනෙක්. කර්ම ක්ෂය කරා කියලා කියන වරුණ රහතන් වහන්සේට එතනදී කළු කර්ම හෝ සුදු කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් සකස් වෙච්ච ටික විතරයි සම්පූර්ණ පාවිච්චි වෙන්නේ. ඔබ හිතන්න වාහනයක බැටරි එකක් අපි වාහනේ පණ ගන්න ධාවනය කරන්නේ යම් උපකාරයක් දෙනවනේ නේ. බලයක් යොදනවනේ. එතකොට වාහනේ බැටරියේ බලය වරුණ පාවිච්චි කරනකොට ඒ අතරෙම වාහනේ නැවත charge වෙන්න. වාහනේ බැටරි එකේ පාවිච්චි එහෙම වෙන්න වරුණ ඒ අතරෙම ආරෝපණයකුත් වෙනවනේ. ඒ අතරෙම charge වෙන යන ගම. දැන් ඔබ හිතන්න charge වීම වෙන්නේ නැත්තම් ඊට පස්සේ මොකද වෙන්නේ? තියෙන ආරෝපණයක් නැති වෙනවා. තියෙන බලේ පාවිච්චි වෙලා ගියට පස්සේ බැටරිය ඉවරයි. එතකොට මේ ස්වභාවය තමයි බැටරියෙන් හොඳට මේ බැටරිය තියෙන බලෙන් දුවන ගමන්ම charge වෙනවා. මේක තනිකර වාහනේ බැටරි එක වගේ දුවන ගමන් charge වෙනවා. ඒ charge වෙන එක තමයි කර්ම රැස්වීම කියන්නේ. භවය තමයි ඒ charge වීම. භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ආදී ටික තමයි charge එකෙන් දැන් දුවන්නේ. එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ වරුණ රහතන් වහන්සේ අර ඉතුරු වෙලා තිබ්බ charge එක තමයි ඔය දුවන්නේ. හරි? නමුත් අලුතෙන් charge වෙන්නේ නැහැ. ඒ charge වෙන මොකක් හරි තියෙනවා නම් මේ බලයක් charge වෙන්න හේතු වෙන ඒ ටික ඔක්කොම ආයි පුච්චලා විනාශම කරලා දාලා වගේ. තෙල් වැටි කතාවේ තියෙන පවරුණ. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිත ස්වභාවය ගත්තොත් උන්වහන්සේ සසරේ ওই charge වෙන ස්වභාවය සම්පූර්ණයෙන් නවත්වා ගැනීම කරන්නේ කොතෙන්දද? බුද්ධගයාවේදී. ඊට පස්සේ බුද්ධගයාවේ ඉඳලා කුසිනාරාව දක්වා අවුරුදු 45 මුනේ අර පරණ charge එක තමයි දැන් මේ දුවන්නේ. බලයට යෙදුනේ. හැබැයි අලුතෙන් charge වීමක් නැහැ. ඊට පස්සේ ඒ බලය අවසන් වෙච්ච ගමන් එතනින් එහාට සම්පූර්ණයෙන් අර පහන්සිල නිවුණා වගේ නිවෙනවා. නැවත බලේ සම්පූර්ණම ඉවරටම ඉවර වෙලා. ඒ නිසා මෙතන රහතන් වහන්සේ තුල වරුණ කර්ම සකස් වීමක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක නික්ලේශී හදවතත් එක්කම විරාගී හදවතත් එක්කම කර්මක් ක්ෂය කිරීමක්ම සිද්ධ වෙලා තියෙනවා. ඔය කර්ම ක්ෂය කළා කියනකොට සමහරු වරදලා තේරුම් අරගන්නවා මේ විඳින්න තියෙන කර්මත් ඔක්කොම ක්ෂය වුණා කියලා. විඳින්න තියෙන කර්මවලදී අපි තේරුම් ගත යුතු දේ තමයි වරුණ යම් කර්ම තියෙනවා අතීතයේ charge එකෙන් මේ වෙලාවේ විඳින්න තියෙන කර්ම. දැන් මුගලන් මහරහතන් වහන්සේට අර ඇට කුඩු වෙනකම්ම පහර වැදිලා පිරිනිවන් පාන්න හේතුනේ මොකද? පරණ charge එකක් නේ. ඒක පරණ බලයක්. ඒවැ විපාකේ තියෙනවා. ඒ විපාක මේ පිරිනිවන් පානකම් විඳින යම් විපාක ඉතුරු වෙන්න පුළුවන්. අපි හද තව ආගම්වල තිබෙනව නේද? පව් සමා කරන හොසි කරන. වරුණ ඔබ මේ අහපු කලින් ප්‍රශ්නෙට තව කිව යුතු දෙයක් තියෙනවා. සමහරව හිතනවා රහතන් වහන්සේ යම් පුණ්‍ය කර්මික වැඩක් කරනකොට උන්වහන්සේට එතන පිනක් රැස් වෙන්නේ නැහැ කියලා. දැන් ඔබ ඇහුවේ මේ ප්‍රශ්නේනේ. මම කියනවා පිනක් රැස් වෙනවා. රහතන් වහන්සේ දානයක් දුන්නොත් උන්වහන්සේට එතන පිනක් රැස් වෙනවා. ඒ පින රැස් වුණාට වරුණ රහතන් වහන්සේගේ ජීවිතේ රහතන් වහන්සේ කියන්නේ ඒ ක්‍රියාව තුළ පින රැස් වෙනවා කියන එක රහතන් වහන්සේට රැස් වීමක් නෙමෙයි. රහතන් වහන්සේට විපාක පිණිස කර්ම සකස් වීමක් නැහැ. භව නිරෝධයක් හින්දා. හැබැයි වරුණ උන්වහන්සේ කරන ක්‍රියාව නිකන් හිස් දෙයක් නෙමෙයි. උදාහරණයක් ගත්ත හැකි
සැරියුත් මහරහතන් වහන්සේට ආත්ම පහකට කලින් අම්මා හම්බ වෙනවා. പ്രേත ආත්මික. ඒ අම්මා ළඟදී ඔබ මේ කතාව අහලා ඇති වරුණ. එතකොට ඒ പ്രേත ආත්මේ අම්මට මොකද උනේ? අම්මා අඬාගෙන ආවට පස්සේ අවුරුදු ගානකින් කාලා නැහැ කියනකොට ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ලැබිච්ච දාන ටික පූජා කරේ නැද්ද රහතන් වහන්සේලාට? එතකොට බිම්බිසාර රජතුමා දුන්න චීවර ස්වාමීන් වහන්සේලාට පූජා කරලා මොකද්ද කරේ? දානයක් දුන්නා. දැන් දානේ පින අර අම්මට රැස් වුණාද නැද්ද? එතකොට ස්වාමීන් රහතන් වහන්සේ නමක් කරපු පුණ්‍ය කර්මයන්. රහතන් වහන්සේ කරපු දානෙක එහෙනම් පුණ්‍ය විපාකයක් නැත්තම් කොහොමද අර අම්මට පින ලැබෙන්නේ? ඒක රහතන් වැඩක් නෙමෙයි එතකොට. වරුණ හිස් වැඩක් නෙමෙයි හිස් වැඩක් නෙමෙයි. උන්වහන්සේ කරන වැඩේ ඒකනේ දැන් ඔය නික්ලේශී කෙනෙකුට දෙන දානයක් තමයි ලෝකේ තියෙන ආනිසංස වැඩිම දාන. නික්ලේශී කෙනෙක් තවත් නික්ලේශී කෙනෙකුට දෙනකොට ඒ පින දානික ආයේ කොහෙවත් හොයන්න බැරි තරම් මහා පිනක්. හැබැයි මෙතන වෙනස තමයි වරුණ අර බැටරි charge එක නවත්තලා වගේ තමන්ගේ ජීවිතය තුළ භව නිරෝධ කරලා නිසා රහතන් වහන්සේට වරුණ කර්ම අලුතෙන් සකස් වීමක් වෙන්නේ. ඒ කියන්නේ ඒ පුණ්‍ය විපාකය අර අම්මට ලැබෙනවා. රහතන් වහන්සේම කරපු දානේ විපාක පින പ്രേතාත්මේ අම්මට ලැබෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේට රැස් වෙන්නේ නැහැ. ඒතර ස්වාමීන් වහන්සේට රැස් වෙන්නේ නැහැ කියන එකේ තේරුම වරුණ ඒ දානේ කිසිම පිනක් රැස් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හොඳයි අපි හඳුරන්නේ මේ සමුගන්නත් කාල වේලාව ලං වෙලා තිබෙන නිසා තව අපිට එක ප්‍රශ්නයකට යමු වෙන්නට පුළුවන්. දැන් අර මේ ඔය වගේ ළඟින් යන කතාවක් සාමාන්‍ය බෞද්ධ ව්‍යවහාරයේදී අපෙන් ස්වාමීන් වහන්සේලාත් විමසලා බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට චීවරයක් පූජා කරනවා. උන්වහන්සේ බුදුහාමුදුරන් වහන්සේට චීවරයක් පූජා කරන මේකේ ආනිසංස වැඩි කෝකද කියන කාරණේ අහන්න. මේක ගොඩක් ළඟින් යන හින්දා තව චුට්ටක් මම හිතන්නේ ඒකත් පැහැදිලි කළොත් එතකොට අර නික්ලේශී හදවත් දෙකක්මයි මේ තියෙන්නේ හිත් දෙකක්මයි තිබෙන්නේ. එතකොට අපිට ඒක තවදුරටත් පැහැදිලි කරගන්න. වරුණ ඒක හොයන එකේ තේරුමක් අපි දකින්න මොකද හේතුව උන්වහන්සේලා දෙනමටම ආනිසංස අවශ්‍යතාවයකට කරපු දෙයක් නෙමෙයි ඒක. ඒ කියන්නේ එතනදී තවශයෙන්ම උනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ලැබිච්ච වටිනා චීවරයක් බුදුරජාණන් වහන්සේට මේ පූජා කරනවා. නැත්නම් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු එක නෙමෙයි. උන්වහන්සේට හම්බෙච්ච වටිනා හොඳ සිවුරක් බුදුරජාණන් වහන්සේට පූජා කරාම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු සිවුර මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට දෙනවා. පාංශකුල චීවරය. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු සිවුර. උන්වහන්සේ පාවිච්චි කරපු සිවුර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දෙනවා. ඒතර මෙතන වරුණ මේ උන්වහන්සේලා දෙනමකින් කිසිම අවස්ථාවක උන්වහන්සේලාට ආනිසංස බලාපොරොත්තුවක් නෙමෙයි තිබුණේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පුදුම ගෞරවයක් තිබුණ කෘතගුණය. ඒ පිණිසයි මේක පූජා කරන්නේ. නැතෝ දැන් සමහරව දන් දෙන්නේ වරුණ ආනිසංස හොයාගෙන. සමහරව දන් දෙන්නේ ආනිසංස හොයලා නෙමෙයි Tamanට අත්හරින්න ඕනකමට. ඒ කියන්නේ මේ තණ්හාව නැති කරගන්න අත්හරින්න ඕනකමටත් දන් දෙනවා ආනිසංස තිබ්බත් එකයි නැතත් එකයි කියලා. ඔව් මොකද මම මේ ප්‍රශ්නේ අහනකොට ඇතම් ස්වාමීන් වහන්සේලා දෙන පිළිතුරේ සඳහන් වෙලා තිබුණා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික උන්වහන්සේ තියෙන බුදු ගුණත් එක්ක උන්වහන්සේ විසින් දෙන දේ වැඩි. ඒ වගේ අදහස් තිබුණා. ඒ නිසා ඔතන මම කියන්නේ වරුණ ආනිසංස හොයාගෙන දන් දෙන අයයි ආනිසංස ගැන හිතාගෙන අත්හැරීමට විතරක් දන් දෙන අයයි අතරේ ලෝකේ උන්වහන්සේලාගේ දානේ ඔය අරමුණු දෙකෙන්ම තොරයිනේ. එහෙම. ආනිසංස හොයාගෙනත් නැහැ අත්හරින්න ඕනකමකටත් නැහැ. උන්වහන්සේලා අත්හැරියුස්තු සියල්ල අත්හැරලා ඉවරයි වරුණ. ඉතින් එතන බොහොම මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය පිණිස ඒ චීවරේ දෙනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන හරි පුදුම චරිතයක්. උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ හරි රළු සිවුරක් පාවිච්චි කරනවා. ඔය සිවුර කාලයක් අවුරුදු ගාණක් පාවිච්චි කරනවා වරුණ. ඉතින් මේක හරි බරයි උන්වහන්සේ වයෝවෘද්ධ වුණාට පස්සේ උන්වහන්සේට ඒක කයට මේ ඔසව ගන්න බැරි තරමට අර සිවුර බරයි දැන් රළුයි. ඒත් බුදුරජාණන් වහන්සේ මතක් කරාම දැන් ඇති කාශ්‍යප දැන් අලුත් සිවුර පාවිච්චි කරන්න කියලා. නෑ ස්වාමීනි මේක අනාගතේ පහළ වෙන භික්ෂූන්ට ආදර්ශය පිණිස හෝ හේතු වෙනවනි කියලා හරි නිහතමානීව කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ එතෙන්දී ඒ සිවුර පාවිච්චි කරන එකේදී අදහස් කරේ ස්වාමීන් වහන්සේගේ දැන් ගුණයක් වඩන්න දෙයක් නෑ. අත්හැරීමක් හෝ උන්වහන්සේ එතන බලාපොරොත්තුනේ අනාගතයේ බොහෝ දෙනාට හෝ ඒක ආදර්ශයක් වේවා කියලා. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගොඩක් ඒ වගේ දේ කළා. දැන් මෙතනදී වුණත් මේ හෝමාරුව ගැන කිව්වොත් වරුණ දැන් කෝසම්බිය කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා නිවන අරමුණු කරගෙන ඉන්න සංඝයා අතරේ සමගියට හේතු වෙන කරුණු වල Tamanට ලැබිච්ච පුංචි දේ හෝ වේවා විශාල දෙයක් හෝ වේවා බෙදා ගන්නවා සංඝයා. ඒක සාමාන්‍ය දෙයක්. අපි පිණ්ඩපාතේ වැඩම කරලා ආවට පස්සේ මගේ පාත්‍රයට ලැබිච්ච දානේ
මම මගේ ආරාමෙ ඉන්න තවුසානස නමකට පින් හෝමාරුවක් පූජා කරනවා. උන්වහන්සේගෙන් කොටස මට පූජා කරනවා. ඒක අර සමගිය පිණිස කරන දෙයක්. ඒවා අපි ආනිසංස හොයාගෙනවත් අත්හරීමක් හිතලවත් කරන එක නෙමෙයි. ඒ කොසඹෑ සූත්‍රය පැහැදිලිව පෙන්නන එක සමගියට නිවනට අරමුණු වෙච්ච දෙයක්.